දැනෙන් නැගිටින්න අපිට උදව් කරොත් ඒක තමයි ලොකුම දේ. අපි ඉල්ලන්නේ එච්චරයි. අපිට වෙන ඉල්ලන්න අපි දෙයක් නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට කොතනකාරී සුදුසු තැනක් ලබා දීලා නිවසක් ඉදි කරගන්න දුන්නොත් මේ ඉන්න පිරිසට ඒක සෑහෙන වටිනවා. එච්චරයි අපිට ඉල්ලන්න තියෙන එකම දේ එච්චරයි. අපි වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට රස්සා ඉල්ලන්නවත් නැත්නම් අපිට ජීවත් වෙන්න මාර්ග නැහැ කියනවත් අපි ස්වයං උත්සාහයෙන් නැගිට්ට පිරිසක් තමයි මේ ප්‍රදේශේ ජීවත් වෙලා තියෙන්නේ. එදිනෙදා කුලියක් කරගෙන නැත්නම් කොහේ හරි ප්‍රදේශයක ගිහිල්ලා රැකියාවක් කරගෙන ඒකෙන් උපයා ගන්න මුදල ගමට අරන් ඇවිල්ලා තමයි ඒ දරුවෝ පෝෂණය කරලා ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා ඒ දරුවෝ යම්කිසි තලයකට ගේන්න තමයි ඒ දෙමාපිය උත්සාහ කරන්නේ. එතනදී මේ තව දෙයක් කියන්න ඕනේ අද ඒ දෙමාපියෝ ඉන්න මට්ටමට වැඩි චුට්ටක් හරි අඟලක් හරි ඒ දරුවෝ උඩට එනවා දකින්න තමයි ඒ දෙමාපියෝ සිහින මැව්වේ. ඒකට තමයි මේ වගේ දුක් මහන්සිලා ගෙවල් දොර හදාගෙන සෝ උත්සාහයෙන්ම නැගිට පිරිසක් තමයි මේකේ ජීවත් වෙන්නේ. සෑම පියකගේම මවකගේම බලාපොරොත්තු තමයි ඒක තමන්ගේ දරුවෝ තමන් ඉන්නවට වඩා යම් මට්ටමකින් ඉහළින් ඔසවා තබන එක. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේත් බලාපොරොත්තු. දැන් ඒ තියෙන බලාපොරොත්තු තමයි මේ විදිහට බිඳ වැටලා තියෙන්නේ. ඒක නගා සිටවන්න අවශ්‍ය කාරණා තමයි අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ කටයුත්තේදී අපි කියන්නේ රාජ්‍ය සංවිධාන හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ යම් කිසි බාහිර පාර්ශවයන් හෝ එකතු වෙලා මේගොල්ලන්ගේ ඒ ශක්තිය කඩා වැටුණු ශක්තිය නැවත ගොඩනගලා දෙන්න කියන කාරණාව. ඉතින් සාමූහික එකමුතුවක් තිබුණා මේ ගමේ. අරයට උදව් කරගෙන මෙයාට උදව් කරගෙන සියලු දේ තිබුණු දේ බෙදා හදාගෙන ජීවත් වෙච්ච පිරිසක්. අද සියලුම දෙනාගෙන් ඉල්ලගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා. අන්න ඒක තමයි ඇත්ත ස්වභාවය. කිසි කෙනෙකුට මේ අපිට සීනි ටිකක් දෙන්න, තේකොළ ටිකක් දෙන්න එහෙම ඉල්ලපු නැති පිරිසක් අද කවුරු හරි දෙනකන් ඒ දිහා බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ අන්න ඒ දේෙන් අපිට මිදෙන්න උදව් කරන්න. අපි ස්ව උත්සාහයෙන් නැගිටින්න කැමති. හෙට අද ඔබට වෙලා තියෙන දේ හෙට අපිට වේවිද කියලා කියන්න බෑ. එහෙම තමයි මේ ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සංවේදී කාරණා ඒ විදිහට අහනකොට අපිටත් කියන්න වචන නැහැ ඇත්තරම. අද අපේ අම්මව ගෙනලා තියාගන්න දැනන්නේ නැතුව තියෙනවා. අම්මා ඉන්නේ නංගි ළඟ. මට ඒ වචන වල පෙරලන්න අමාරුයි. මොකද මම මේ ගමේ පදිංචි නෑ. මම අවුරුදු 40ක් මේ ගමේ ජීවත් වෙලා තියෙනවා. මගේ අම්මා, මගේ සීයා, මගේ සීයාගේ සීයා මේ ගමේ ජීවත් වුණා. අද ඒගොල්ලන් දීලා ගිය දේ අපිට රැක ගන්න බැරිලා තියෙනවා. ඒක මම මේ සබහදාමට මම අගහරු කරනව නෙවෙයි. ඒ වුණාට මම ඉල්ලන්නේ මේ වෙච්ච දේ අපි පාඩමක් ඉගෙන ඉදිරියට යන් කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. අපිට උදව් කරන්න අපි සුව උත්සාහයෙන් නැගී අපිට එතනින් පස්සේ කිසි දෙයක් එපා. අපේ දරුවන්ගේ අනාගතය හදලා දෙන්න ඊට පස්සේ මේගොල්ලන්ට ඉන්න තැනක් හදලා දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම ඉල්ලන එකම ඉල්ලීම. මට එතනින් එහාට ඉල්ලන දෙයක් නැහැ.